මම්මී දැක්කේ නෑ. සෝරි හොඳේ මං යන්නේ. අඩඩු පොඩි කමී උඹ ඇවිල්ලා මෙතන මේ අයියලා ගෑන්ගේ හැප්පිලා සද්ද පද්ද දාගෙන ෂේප් වෙන්න හදන්න එපා හරිද? තොර දෙන්න බලගෙන කන බරෙන්ඩ අනික මේ තොපි මේ චණ්ඩි වෙන්න හදනවා මෙතන මට පෙන්නේ. ඕම ඉතපන් තොට දෙකක් දෙන්න කන පැල්ඩ. අයියේ මේ මම මේ ඇඟේ හැප්පිච්ච එකට සමාව ගත්තානේ අයියලාට එහෙම මේ අපිට අයියලාට ඕන විදිහට අපි මේ වැඩ කරන්නේ අපිට මේ මෙහෙම පාලනය කරන්න බෑ අනික අයියලාට එහෙම මනුස්සයෙක්ට තෝ තණ්ඩේ අපිට ගහන්න පුළුවන් වරන් ගහන්න තණ්ඩේ තොර දෙන්න බලන්න තට්ටපන් විශ්වවිද්‍යාලය අනේකේට පොඩි එකෙක් ගහනවා නේද? තාත් බලන් ඉන්න බෑ. යකෝ අද කාලේ තියෙන සිංගිති පාතාලෙන් හැටි Facebook එකට ඊට පල්ලා කොහොම Facebook එකට දාන්න ඊට පල්ලා හොඳ වැඩක් කරන්න. almost දෙන්නාට බඩු. දැන් මම හරි සිංගිතක විසින් විශ්වවිද්‍යාල මැනිකින විශ්වවිද්‍යාල අසරදී මැනිකින විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට පහර දීමට තැත් කරයි. සුපිරි ටයිටල් එක. views උත්තේ සිංගිති පාතාලේ අලුසෝන බවයි මේ පෙනියන්නේ. හරි වීඩියෝ එක දැම්මා. මේ අමපාත කාලේ හැදෙන උන් හැටි අපි නම් අයියා කෙනෙක් දැක්කම හෙන බය. ඔක අපි කෙවල් පැත්තේ අයියා කෙනෙක්. ඔකව අතහැරලා දාපන්. ඇයි මේ උඹලා පාරේ ගහගන්න යන්නේ? මේ පාරේ මචං මේ පැත්තකට යමන්ද? දැන් මේක ඇතුළට ආවේ මොන කෙහෙම්මලාද කියනවකෝ. මට අරුගේ මොමුද කදන්නේ නැතුව මුගේ මොන රෙද්දද කරන්නේ උඹ? අනික මූ කොයිද අයියා කෙනෙක් මූ මේ පාවසරේ පොඩි එකෙක්ද කොයි? මොකහමද පහවසරේ පොඩි එකෙක් වෙන්නේ? මූ අපේ කෙවල් පැත්තේ හිටපු අයියා කෙනෙක්. මූට දැන් අවුරුදු 22ක් විතර වෙනවා. මූ කැම්පස් එකේ ඉන්නේ මේ මැනික් ඉන්න කැම්පස් එකේ මෙතන මූ මේ ඉගෙන ගන්න එකෙක් මේ අනික මේ අයියා කෙනෙක් අයියා මල්ලි කියනවා මල්ලි අයියා කියනවා අනේ මන්ද මටත් පැටලෙනවා විකාරනේ අනික අයියට දැන් මෙච්චර මේ වයස ගිහිල්ලා අයියාගේ මේ රැවුල් ගහක්වත් ඇවිල්ලා නැහැ අයියේ මේ අපි මේ තාම 9 වසරේ අපිටත් රැවුල් ඇවිල්ලා මේ ඉස්කෝලේ නිවාඩු කාලේ රැවුල් වගේ ඉන්නේ ඉතින් අඬ අපි මේ ඉන්නකම තමයි අයියේ මටත් පැටලෙන්නේ අයියේ නෙමෙයි සෝරි මල්ලි ඇත්තටම කිව්වොත් දැන් මේ 22 එක 13 නෙමෙයි 14 එක වගේ 14 එක 22 එක වගේ දැන් බලන්න මට 22 එක වෙනවා මල්ලිලා නිකන් 70ක් වගේ නේ මල්ලිලාට මල්ලිලා මේ කොච්චර පොඩිද බලන්න යද්දි 9 වසරේ කිව්වම ඉතින් මේ අපේ පන්ති වල තියන්නේ මේ දැන් ඒක අවුලක් ඒ කියන්නේ අර පොඩි එක මාමිනියා වගේ මාමිනියා පොඩි එක වගේ කියන්නේ මේ පොඩි වයසේ නිකන් එන මරෝ වගේ මොකද ඉන්නවා සමහර වයසට ගියා උන්ගේ රැව් ගහක්වත් දැන් මේ තියෙන එන්න අවුලක් ඔක ඇත්තටම කිව්වොත් මල්ලි නෙවෙයි අයියා අපිටත් ඔය කාරණාව තේරිලා තිබේ. දැන් ඔය වයස හොයාගන්න බැරි සීන් එකක් තියෙනවා පොඩි. ඇත්තටම හැබැයි ඉතින් හොඳ වෙලාවට මේක කවුරුවත් වීඩියෝ කරේ නැත්තේ. නැත්නම් ඉතින් දන්නවනේ මේ වීඩියෝ කරන එකත් හොඳයි. ඉතින් අර සමහර වැරදි අවුල් කරගන්න. ඒ වුණාට ඉතින් මේක වීඩියෝ කරුවත් අපිත් ගස්නේ ආයේ දන්නවනේ ඉතින්. හොඳ වෙලාවට කවුරුත් වීඩියෝ කරේ නැත්තේ. අපි මේ ප්‍රශ්නේ මෙතනින් අමතක කරලා දාමු. එහෙනම් අපි ගියා අයියේ බයි. ළමයෙකු විසින් තරුණයෙකුට පහර දීමට යන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ අපට දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මෙම සිදුවීමේදී මෙම මූණ කෑමට සිදු තරුණයා වන්නේ මැනිකින් මේ විශ්වවිද්‍යාලය ගුණ ලබන ශිෂ්‍යයෙකි. ඉතින් මෙමගින් අපට පෙනියන්නේ ශ්‍රී ලංකාවේ සිංගිති පාතාලය නැවතත් ඉසෝතන බවයි. එහෙනම් මෙම දර්ශනය ඔබට දැන් තිරේ බලා ගැනීමට පුළුවන්. අයියෝ මට පෙනෙන්නේ අයියෝ දැන් ඉතින් උසාවි ගාන යන්න වෙයිද දන්නෙත් නැහැ. යකෝ මූ මගේ ඔම්බටත් එකක් තව එකෙක් ගැහුවා කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ තව එකෙක්. අයියෝ මගේ වීඩියෝ එක සුපිරියට ජනප්‍රිය වෙලානේ. මට හොඳ වැඩි අර සිංගිති පාතාලේ ඩෝන්ලට ප්‍රවෘත්ති වලත් යනවා. සුපිරි අය උත්